වෙල්කම් ටෙක් වේව් YouTube channel. ඔන්න කාලෙකට පස්සේ ආයේ බයිනොමෝ ගැන වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. මේ තුන්වෙනි වීඩියෝ එක. කලින් වීඩියෝ දෙක බලලා නැත්නම් අනිවාර්යෙන් මේ දෙක අනිවාර්යෙන්ම බලන්න. බලලා මේ වීඩියෝ එක බලන්න එන්න බයිනොමෝ ගැන. මේකෙදී අපි රියල් account එකෙන් trade දාලා පෙන්නනවා. ඒ වගේම කොහොමද deposit එකක් දාන්නේ, ඒ වගේම withdrawal එකක් ගන්න කොහොමද කියලාත් අපි පෙන්නනවා. ඒ වගේම identity verification කරන්න ගියාට පස්සේ ගොඩක් අයට ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා. ඒකටත් අපි විසඳුමක් ගේනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි, මුලින්ම අපි යමු කොහොමද බයිනොමෝ සයිට් එකට ඩිපොසිට් එකක් කරගන්නේ කියලා බලන්න. මුලින්ම බයිනොමෝ සයිට් එකට ලොග් වෙලා ඊට පස්සේ අපි ඩිපොසිට් මෙතඩ් මොනවද කියලා බලමු ඉස්සෙල්ලම. අපිට ඩිපොසිට් මෙතඩ් විදියට බැංක් ට්‍රාන්ස්ෆර් තියෙනවා, ඒ වගේම iPay තියෙනවා, UPay තියෙනවා, මේ ඒ වගේම Binance Pay තියෙනවා. Binance Pay තියෙනවා. මම රෙකමන්ඩ් කරන්නේ ඔයගොල්ලන්ට Binance Pay හරහා අපේ ඩිපොසිට් එක කරන්න කියලා. ඒ වගේම බැංක් ට්‍රාන්ස්ෆර් කරනවා නම් ඔයගොල්ලන්ට BOC බැංක් ඒ වගේම People's Bank වලින් බැංක් ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. මුලින්ම Binance account එකක් තියෙන්න ඕන. Binance account එකක් හදන හැටි දන්නේ නැත්නම් මට message එකක් දාන්න. ඒ වගේම නැත්නම් comment එකක් දාන්න. Binance account එකක් හදන හැටි මම වීඩියෝ එකක් ගේන්න. මුලින්ම Binance account එකට log වෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට දකුණු අත පැත්තේ තියෙනවා add funds කියලා. එතන click එකක් දෙන්න. අපි මුලින්ම dollars buy කර ගන්න ඕන. ඒකට තමයි Binance account එකේ add funds කියන එක click කරන්නේ. ටිකකින් අපිට එනවා P2P කියලා එකක්. ඊට පස්සේ ඒ P2P කියන එක උඩ click කරන්න. ඊට පස්සේ අපිට මෙතනින් ඩොලර්ස් සෙල් කරන්න වගේම බයි කරන්න පුළුවන්. බයිනොමෝ එක හරහා ගන්න ඩොලර්ස් අපි සෙල් කරලා සල්ලි කරගන්නෙත් උතනින් තමයි. දැන් අපි ඩොලර්ස් දාගන්න ඕන හන්ද අපි මෙතනින් බයි කරන්න ඕනේ. ඒක හන්දා අපි ගන්න රේන්ජ් එකට කියන්නේ LKR වලින් මුලින්ම උඩ දකුණු අත පැත්තේ උඩින් හදා ගන්න ඕන ඕගොල්ලෝ LKR කියලා. ඊට පස්සේ ඕගොල්ලෝ බලන්න ඕන ඕගොල්ලෝ ගන්න රේන්ජ් එකට කියන්නේ ගන්න ගානට රේන්ජ් එකට ඩොලර්ස් විකුණන අය එක්කෙනෙක් තෝරගෙන ඔයාලා ක්ලික් කළා ඔයාලට ඕන ඩොලර්ස් ප්‍රමාණය ගන්න ඕනේ. නැත්තම් USDT වලින් ගන්න පුළුවන්. ඒ වගේම LKR වලින් ගන්න පුළුවන්. මම මෙතන LKR වලින් ගන්නවා 6700ක්. ඒ කියන්නේ ඩොලර්ස් 20කට වැඩි ඩොලර්ස් 21.18ක් තියෙනවා. ඊට පස්සේ ප්ලේස් ඕඩර් කියන එක දෙන්න ඕන. දුන්නාට පස්සේ සෙලර් එයාගේ මේ බැංක් ඩීටේල්ස් ඒවා ආවි. ඊට පස්සේ ඔයා ඒක බැංක් ට්‍රාන්ස්ෆර් එකක් කරන්න ඕන. ඒ ට්‍රාන්ස්ෆර් එක කරද්දී ඔයගොල්ලෝ කොයි වෙලාවකත් මේ Binance Pay වගේ Binance Pay වගේම Binomo Pay වගේ නම් දාන්න එපා බැංක් ට්‍රාන්ස්ෆර් එකේ. ඔයාලගේ Binance account එකේ නම දාන්න. ස්ලිප් එකට ඔයාලගේ Binance account එකේ නම දාන්න. එimhe දාලා ට්‍රාන්ස්ෆර් එක කරන්න. ඊට පස්සේ ට්‍රාන්ස්ෆර් එක කළා ඒක ස්ලිප් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් සෙලර්ට යවන්න. මම ගත්තේ ඒක දාලා ඉවර වෙලා සෙලර්ට නොට් දාලා තියෙන සෙලර්ට ඊට පස්සේ මම මැසේජ් එකක් දානවා check my මේ bank transfer කියලා. අනිවාර්යෙන් ඕගොල්ලොන්ට සල්ලි ඩොලර්ස් ඒ කට්ටිය දෙනවා. නැති වුණොත් ඕගොල්ලොන්ට Binance එකට කන්ෆර්ම් කරන්න පුළුවන්. පැමිණිලි කරන්න පුළුවන් ඕගොල්ලොන්ට. ඊට පස්සේ ඒගොල්ලෝ කන්ෆර්ම් කරගෙන ඉවර වෙලා ඕගොල්ලොන්ට පැමිණිලි කරාට පස්සේ ඕගොල්ලෝගේ ගැටලුව ඊට පස්සේ කන්ෆර්ම් කරගෙන ප්‍රශ්න මොකක්ද කියලා බලලා ඔයාගේ සල්ලි නැවත ආයි ගන්න පුළුවන්.
ඔයාට ඔයා සල්ලි පේ කරාට පස්සේ අනිවාර්යෙන් සෙලර් ඔයාට ඩොලර්ස් දෙන්න ඕන. නොදී ඉන්න බෑ මේකේ. මේක බයිනෑන්ස් හරහා දෙන හන්දා මේ ඉතාමත් ආරක්ෂිතයි. වගේම විශ්වසනීයයි. ඔන්න මට දැන් ඩොලර්ස් 21යි 718ක් දුන්නා. මගේ වගේම හරි අපි දැන් බයිනෑන්ස් එකේ මුලට යන්න බලන්නේ. දැන් මම ගත්ත ගාන වැටලා තියෙනවද බලමු. පොඩ්ඩක් රීෆ්‍රෙෂ් කරාම. ෆ්‍රෙෂ් කරලා බලමු. හරි අපි account එක රීෆ්‍රෙෂ් කරලා බලුවා. දැන් ඒක ඩොලර්ස් 21 ඩොලර්ස් 31ක් කටලා තියෙනවා account එකේ. ඊට පස්සේ අපි ඩිපොසිට් කරන්න ගිහිල්ලා බයිනෑන්ස් පේ කියන එක සිලෙක්ට් කරලා ඉවරලා අපිට අදාළ ගාණ අපි දානවා ගාණ ඩොලර්ස් 10ට වැඩි ගාණක් ඕන අනිවාර්යෙන් දාන්න. ඒ ගාණ අපි දාලා දැන් ඩොලර්ස් 20ක් තමයි ගන්න යන්නේ. ඒ ගාණ දානවා. දැන් ඊට පස්සේ ටිකකින් මේ වගේ බයිනමෝ කියලා ලොක් වෙලා QR එකක් පෙන්නයි. මේ QR එක ස්කෑන් කරන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලොන්ට මාර ලේසි මේ Open Binance app කියන එක දෙන්න. ඊට පස්සේ ටිකක් වෙලා ලෝඩ් වෙලා ඉවර වෙලා ඕගොල්ලොන්ට කන්ෆර්ම් පේමන්ට් කියලා ඉවර වෙලා මැසේජ් එකේ ඊට පස්සේ කන්ෆර්ම් දෙන්න. ඊට පස්සේ ඕගොල්ලෝ ඊමේල් එකට වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. ඒක ගහන්න තියෙන්නේ ඔයාලගේ බයිනමෝ account එක හදපු ඊමේල් එකට නෙවෙයි එන්නේ. බයිනෑන්ස් account එක හදපු ඊමේල් එකටයි එන්නේ. ඔයගොල්ලෝ හොඳින් මතක තියාගන්න. බයිනෑන්ස් account එක හදපු ඊමේල් එකටයි කෝඩ් එක එන්නේ. දැන් ඔයගොල්ලෝ ඊමේල් වලින් ගිහලා බයිනෑන්ස් account එක හදපු ඊමේල් එක චෙක් කරන්න. හරි දැන් මගේ කෝඩ් එක තියෙනවා. දැන් ඒක බයිනෑන්ස් එකේ ගන්න තියෙන ඊමේල්. මම කෝඩ් එක ගහුවා. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මගේ බයිනමෝ account එකට ඩොලර්ස් වෙලා තියෙනවා. ඩොලර්ස් ඒ වගේම දැන් අපි මේ තමා අපේ සිග්නල් සීට් එක දවසකට පැය 12ත් 6ත් අතර විනාඩි 10න් 10ට අපි සිග්නල්ස් දෙනවා. දැන් අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙලා ඉන්නේ. අපි 10යි අර 8යි 40ට තියෙන සෙල් පැත්ත ට්‍රේඩ් එක ගත්තා. 20යි 29 වෙනකොට තමයි මේ එන්ටර් වුණේ අපි ට්‍රේඩ් එකට. දැන් අපි මාටින් ගිල් මෙතඩ් එක යූස් කරන්න වෙනවා. මොකද මේක බයි පැත්තට තමයි කැනල් එක යන්නේ. අපි මුලින් ඩොලර් 5කට තමයි සිග්නල් එකට එන්ටර් වුණේ. ඒක නිසා අපි ඒකේ පාඩුව කවර් කරන්නත් එක ඊළඟට අපි ඊළඟ විනාඩියේ කැනල් එකට ආයි සෙල් පැත්තටමයි ට්‍රේඩ් එක දාන්නේ. ඒක ඩොලර්ස් 10කින් දාන්නේ. ඊළඟ ඔය කැනල් එකත් අපි අතින් හදිසියෙන් හරි ලොස් වුණොත් ඊළඟට අපි ඊළඟ කැනල් එක පටන් ගන්නකොට ඩොලර් 20කින් තමයි ඊළඟ ට්‍රේඩ් එකට එන්නේ. එතකොට දැන් ඒකත් ලොස් වුණොත් තමයි අපි පිළිගන්නේ සිග්නල් එක ලොස් වුණා කියලා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ හයි ඉඳලා පටන් ගත්ත සිග්නල් සීට් එකේ
7:20 සිග්නල් එක විතරයි දැනට ලොස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ලොස් වෙලාද නැද්ද කියලා බලන්නේ අපි මාටින්ගේල් මෙතඩ් එකේ ස්ටෙප් 3ක් ෆලෝ කරලා තමයි අපි බලන්නේ. එක ස්ටෙප් එකකින් කියන්නේ ඒ ටයිම් එකටම තියෙන මේකෙන් සිග්නල් මේ ටයිම් එකටම සිග්නල් එකකින් නෙවෙයි අපි ලොස් කියලා ගන්න සිග්නල් එක. දැන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් රියල් account එකට එකතු වුණා. දැන් අපි ආයෙ දා ගන්නවා ඩොලර්ස් පහ කර ගන්නවා. අපේ amount එක ඩොලර්ස් පහ කර ගන්නවා ට්‍රේඩ් එකට එන්ටර් වෙන. ඊට පස්සේ අපි ආයෙ අපි වින් කියලා දාගත්තා එතන. වින් කියලා දාගත්තා. අපි ඊළඟ ට්‍රේඩ් එකටත් එන්ටර් වුණා. අපි ඒක එන්ටර් වුණේ 20:40 ට්‍රේඩ් එකට. ඒ කියන්නේ 8:40ට තියෙන ට්‍රේඩ් එකට 20:39 කියනකොට තමයි ට්‍රේඩ් එකට එන්ටර් වුණේ. ඒක සෙල් පැත්තට ඒක ට්‍රේඩ් එක $5 5කින් තමයි ට්‍රේඩ් එකට එන්ටර් වෙලා තියෙන්නේ. දැනට කැනල් එක ඉවර වෙන්න තව විනාඩි තප්පර 15ක් තියෙනවා. තප්පර 10යි. පිට යන්න වේද අපි ඊළඟ ස්ටෙප් එකටත් යන්න $10 කියලා ටයිප් කරගෙන තියෙන්නේ. අපි කැනල් එකේ අපිට ඊළඟ කැනල් එකට යන්න අවශ්‍යතාවයක් නැහැ. අපි මේ සිග්නල් එක වින් කරනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ රියල් account එකට කොහොමද මේ එකතු වෙන්නේ කියලා අපේ වින් කරන සල්ලි. ඊළඟට අපි 8:50 ට්‍රේඩ් එකක් ගත්තා. අපි $5කින් තමයි 8:50 ට්‍රේඩ් එකට එන්ටර් වුණේ. 20:50 ට්‍රේඩ් එකට. ඒක දැනට අපි ප්‍රොෆිට් මට්ටමේ තියෙනවා. දැන් මේකයි ඔයගොල්ලන්ට මට මුලින් ඉඳලා ඉඳගෙන ඉවරලා පැය ගාණක් තිස්සේ ට්‍රේඩ් කර පෙන්නන්න පුළුවන්. නමුත් ඒක වැදගත් වෙන්නේ ඕගොල්ලන්ට වැදගත් වෙන්නේ කොහොමද අපේ සිග්නල්ස් පර්ෆෝමන්ස් කරන්න කියලා අයිඩියා එක සහ කොහොමද සිග්නල් එකකට එන්ටර් වෙන්නේ, කොහොමද ඩිසිප්ලින් එකක් හදාගෙන මේ ට්‍රේඩ් කරන්න කියලා විතරයි ඔයගොල්ලෝ දැනගන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක තනියම මේක මෙල්ච් එකක් ගහන්න පුළුවන්. ඒකට තමයි මම ඔයගොල්ලන්ට හැම උපදේශම්ම දෙන්නේ. ගොඩක් අය කියුප් කැටුවක් තමයි IDA එක වෙරිෆයි කරන්නේ. ගියාම වෙරිෆිකේෂන් එකට දුන්නාම මේ වගේ මැසේජ් එකක් එනවා කියන එක. ඒකට ප්‍රධානතම හේතුව තමයි ඔයාලා දෙන ID එකට කලින් account එකක් Binomo වල වෙරිෆයි කරලා තියෙන එක. ඒ account එකක් වෙරිෆයි කරලා තියෙන නිසා නැවත account එකක් ඕගොල්ලන්ට වෙරිෆයි කරන්න බෑ. ඒ ID එකෙන් වෙරිෆයි කරන්න බෑ. ඒකට දැන් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ එකම එක විසඳුමයි. ඔයාලා කලින් ලොග් වෙලා හිටපු හෝ කලින් වෙරිෆයි කරපු Binomo account එක මුලින්ම හොයාගෙන ඒකට ලොග් වෙන්න. ඒකට ලොග් වෙලා ඔයාලා ප්‍රොෆයිල් කියන එකට යන්න. මේ වීඩියෝ එකේ පේන විදියට ප්‍රොෆයිල් කියාට පස්සේ ප්‍රොෆයිල් එකේ account details වලට යන්න. ඒකේ ඔයගොල්ලෝ යටට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා බ්ලොක් account කියලා තියෙනවා. ඒකට ඔයාලා බ්ලොක් account එක ක්ලික් කරලා ඉවරලා ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒ account එකේ password ටික ගහන්නේ කියන්නේ කලින් වෙරිෆයි කරලා තිබුණ එකට ඒක ගහන්න. ඒක ගහලා ඉවර වෙලා ඔයගොල්ලෝ ඊළඟට අර අලුතින් වෙරිෆයි කරන්න ගියේ account එක තියෙන්නේ. ඒකෙන් ඔයගොල්ලෝ දැන් මම මේ ඩිස්ප්ලේ එකේ දාලා තියෙනවා වගේ ඒ මැසේජ් එක ඒ විදිහටම ටයිප් කරලා ඉවර වෙලා දෙන්න Binomo support team එකට email එකක් දාන්න ඒ විදිහට. ඒ කියන්නේ අලුත් account එකකින් ඔයාලා verify කරන්න ගියාම අර වගේ message එකක් ආපු account එකකින් දැන් ඔය display එකේ දාලා තියෙනවා වගේ Binomo email එකට ඒ account එකේ email එකකින් Binomo email එකට මේ වාක්‍ය මේ කියන්නේ මම දාලා තියෙනවා වගේ type කරලා ඔයාලා message එකක් දාන ඊට පස්සේ පැය 24ක් යන්න ඇතුළත ඔයාගේ account එකේ ID එක verify කරලා දෙයි. හරි අපි withdrawal එකක් ගන්න හදන මුලින්ම Binance ID එක බලා ගන්න ඕනේ. ඒක dashboard එකට ගියාට පස්සේ උඩ
ඉරිතුනේ බෝඩ පස්සේ ඊට පස්සේ ප්‍රොෆයිල් එකේ උඩින් බලා ගන්න පුළුවන්. Binance ID එකේ ළඟට Binomo account එකට යනවා. account එක කහ පාට wallet එක වම් අත දකුණු අත පැත්තේ උඩ තියෙන කහ පාට wallet එක ක්ලික් කරාම deposit withdrawal කියන එනවා. මම withdrawal කියන එක දෙනවා. ඊට Binance Pay කරා තමයි withdrawal එක ගන්න හදන්නේ. Binance ID එක තියෙනවා. ඊට පස්සේ minimum $10ට වඩා වැඩි ගන්න ඕන. minimum $10. මම $10ක් අරගෙන පෙන්නන්න හදන්නේ ඔයගොල්ලන්ට. මෙතන ඊමේල් Binance ID කියලා තියෙනවා. ඒකෙන් Binance ID එක සිලෙක්ට් කරන්න ඊමේල් කියලා දුන්නොත් ඔයගොල්ලෝ Binance එක හදපු ඊමේල් එක ඕන දෙන්න. Binomo එක හදපු ඊමේල් එකෙන් නෙවෙයි. ඊට පස්සේ රික්වෙස්ට් කරනවා. ඊට පස්සේ දවස් 3ක් ඇතුළත ඔයගොල්ලන්ට withdrawal එක ලැබුණ නැති වුණොත් ආයෙ return වෙනවා Binomo account එකටම. නැත්නම් දවස් 3ක් යන්න කලින් අඩුම අනිවාර්යෙන් පැය 24ක් ඇතුළත ඔයගොල්ලන්ට හම්බ වෙනවා. බය වෙන්න එපා. මේක සල්ලි ගන්න බෑ කියලා කට්ටිය කියලා දුන්නා සල්ලිත් තරම් පෙන්නවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න, ඒ වගේම අලුත් update දැනගන්න අපේ Telegram channels වලට join වෙන්න.